ජේසුපේටයි ඔබට සුන්දර උදෑසනක් වේවා. අද 2025 වර්ෂයේ නොවැම්බර් මාස 24 වන සඳුදා දිනයයි. අපි අද දවසේදී අපගේ උදෑසන යාඥා කාලයට ප්‍රථමයෙන් මොහොතක් දේව වචනය දෙසට අවධානය යොමු කරමු. දේව වචනයේ මෙසේ සඳහන් කර තිබෙනවා. එපේස පොතේ 1 වන පරිච්ඡේදයේ 4 වෙනි පදය. ලෝකයේ මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ අප තෝරාගත් ලෙසම උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශිර්වාදවලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළසේක. ආමේන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මේ සුන්දර යහපත් දවසේදීත් ඔබ සියලු දෙනා විතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. මා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ස්වාමීන් වහන්සේගේ කරුණාව මේ දවසේදී නොඅඩුවම අප කෙරෙහි තිබෙනවා. අපේ ජීවිතේ අපිව ස්වාමීන් වහන්සේ දිනපතා ගොඩනගමින් සිටින කාලයක්. සෙනෙවන්තය කාලය ඉතාමත් ඉක්මනින් ලං වෙමින් තිබෙන කාලයක ස්වාමීන් වහන්සේ ඒ කාලයට ඔබ මාව පුහුණු කරමින් මේ කාලයේදී රැගෙන යනවා. සෙනෙවන්තය දිනපතා උන්වහන්සේ ඔබට දේව වචනය තුළින් කතා කරමින් සිටින කාලයකදී ඒ දේ ඔබ අයිති කරගන්නට මේ උදෑසනදී ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාදය ලැබෙන්නට කියලා මා ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේගේ වචනේ අපිට අද දවසේ උන්වහන්සේ උගන්වන්නේ උන්වහන්සේ මේ ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ අප තෝරාගත් ලෙසම සෙනෙවන්තය මේ ලෝකය මවන්ට ප්‍රථමයෙන් ඔබ මාව තෝරගත්තා. සෙනෙවන්තය උන්වහන්සේ අප කෙරේ විශාල සැලැස්මක් තබලා තියෙන බව ඔබට පැහැදිලි විය යුතුයි. මේ ලෝකය මවන්ට ප්‍රථමයෙන් උන්වහන්සේ අප තෝරාගෙන තියෙන බව. සෙනෙවන්තය උන්වහන්සේට වටින්නේ මේ ලෝකය නොවේ. උන්වහන්සේට වටින්නේ ඔබ මාව. ඔබ මා නිසා මේ ලෝකය මවා තිබෙන බව ඔබට පැහැදිලි විය යුතුයි. ඒකයි උන්වහන්සේගේ සැලැස්ම උන්වහන්සේ අපට දී තියෙනවා. උන්වහන්සේගේ වචනේ කියන්නේ ඒකයි. උන්වහන්සේ තුළ ස්වර්ගික ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළසේක. සෙනෙවන්තය ඔබ ආශිර්වාද නැතුව වේදනාවේ කනස්සල්ලෙන් ඉන්නවා ඇති. උන්වහන්සේ කියනවා සියලු ආශිර්වාද නුඹලාට දීලා තියෙනවා. ඒට ඔබ ඇතුල් වෙන්නට බැරුව තිබෙන්නේ ඔබගේ මානසිකත්වය ඔබ මරාගන්ට බැරුව ඔබගේ ජීවිතයේ ආශාව ඔබගේ ජීවිතයේ තෘෂ්ණාව කියන මේ කාරණාවල් වල ඔබ පැටලිලා ඉන්න තාක්කල් දෙවියන් වහන්සේව දකින්ට උන්වහන්සේ තුළ ජීවත් වෙන්න ඔබට හැකියාව නැහැ සෙනෙවන්තය. මේ වචන අසන මේ තප්පරේදී ඔබ හිතර ගත යුතු ප්‍රධානම දේ ඔබගේ ක්‍රියාව, ඔබගේ හැසිරීම, ඔබගේ පැළඳීම. උන්වහන්සේ ඉදිරිපිට උන්වහන්සේට එකඟ වූ මිනිසෙක් බවට ඔබ පත්විය යුතුයි. උන්වහන්සේ බලාපොරොත්තු වෙන ඔබගෙන්. උන්වහන්සේ බලාගෙන සිටින මගේ පුතා, මගේ දියණිය ඔබ වෙනස් වෙලා එනකම්. සෙනෙවන්තය ජීවිතේ ඔබට අදවසේ උන්වහන්සේ කතා කරමින් සිටින්නේ මේ ලෝකය මැවීමට ප්‍රථමයෙන් ඔබ තෝරගෙන තියෙනවා. සියලු ආත්මික ආශිර්වාදවලින් ඔබව පූර්ණ කරලා තියෙනවා. සෙනෙවන්තය උන්වහන්සේ ආශිර්වාද කරලා තියෙන්නේ ඔබට. ඔබ තවදුරටත් ආශිර්වාද සොයාගෙන අරහෙට මෙහෙට අරකට මේකට ගියොත් ඔබ ඉන්නේ මුලාවක විතරයි. සෙනෙවන්තය ඔබට දෙවියන් වහන්සේ ආදරේ. ඔබ මුලාවේ යන්න ඕන කෙනෙක් නොවේ. නාමුත් ඔබේ ජීවිතය ඔබට යම් තැනක වැරදිලා තිබෙනවා නම් මේ වෙලාවේදී ඔබ උන්වහන්සේට ඉඩ දෙන්න. ඔබ උන්වහන්සේ ඉදිරිපිට ඔබේ ජීවිතයේ ඔබේ හැකියාව ඔබගේ දක්ෂකම නිසා ඔබ උඩකු ජීවිතයක් ගත කරමින් සිටිනවද? මේ වෙලාවේදී යටත් වෙන්න සෙනෙවන්තය. පාපයත් එක්ක ඔබ ජීවත් වෙලා දෙවඩි ජීවිතයක් ඔබ ගත කරනවද? මේ වෙලාවේදී පසුතැවිලි වෙන්න. මන්ද දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඔබ සැබෑ පසුතැවිලිලා උන්වහන්සේ වෙතට ඇවිල්ලා උන්වහන්සේ සමග මේ ජීවිතයේ ගමන අවසන් කරાવી කියලා. නමුත් ඔබ තවම ඔබගේ කාරණාවල් වල ඉන්නවනම් මේ වෙලාව ස්වාමීන් වහන්සේ ඔබටයි කතා කරන්නේ.
පසුතැවිලි වෙන්න. ඔබේ සිත දැඩි වෙලා තිබෙනවා ඇති. ඔබ සොරකම් කර කර දෙවියන් වහන්සේව නමස්කාරය කරනවා ඇති. ඔබ වැරදි දේවල් වෛශකම් කර කර ස්වාමින් වහන්සේට නමස්කාරය කරනවා ඇති. ඔබ වාදනය කරනවා ඇති. සෙනෙවන්ත දෙවියන් වහන්සේ ඔබට ප්‍රිය නැත. උන්වහන්සේ ඔබට ප්‍රිය නෑ සෙනෙවන්තය. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඔබ වෙනස් වෙන එක. ඔබ උන්වහන්සේ ඉදිරිපිට වෙනස් චරිතයක් බවට පත්වෙන එක. නමුත් ඔබ තවම පැහැදිලිව වෙනස් වෙලා නැහැ. සෙනෙවන්ත ඔබ සේවය කරනවා නම් විශේෂයෙන් ඔබේ ජීවිතය වෙනස් කර ගන්න ඕනේ. ඔබ නැවත උත්පාදනය වෙච්ච කිතුණෙක් බවට පත් වෙලා ඔබ අන් අයට සේවය කළ යුතුව තිබෙනවා සෙනෙවන්තය. උන්වහන්සේ ඔබගේ ජීවිතය අද දවසේ බලාපොරොත්තු වෙන්නේ සැබෑ පසුතැවීමකට එන්න. සෙනෙවන්තය අද දවසේ උන්වහන්සේ ඔබට කතා කරන්නේ ඔබට සියලු ආත්මික ආශිර්වාද දීලා ඉවරයි. ඔබගේ ජීවිතය තුළින් පුදුම ක්‍රියාවල් සිද්ධ වෙන්න යනවා. හැබැයි සාතන් විසින් ගෙනල්ලා තියෙන ඒ ශාපය, එව නැත්නම් ඔබ නිසාම ඇති වුණු ඒ ශාපය දැන් ඒ තුළින් ඔබට නිදහස් වෙන්න බැරුව ඔබ දුකින්, කනස්සල්ලෙන්, වේදනාවෙන් ඉන්න තප්පරයක ස්වාමීන් වහන්සේ ඔබට කතා කරනවා. මගේ පුතේ, මගේ දියණිය, මම නුඹව අද දවසේ වෙනස් කරන්නට යනවා. නුඹලා සැබෑ සිතින් අද දවසේ හැරෙන්නට ඕනේ. අද දවසේ ඔබේ ජීවිතය දෙන්න ස්වාමින් වහන්සේට මම ඔබ වෙනුවෙන් යාඥා කරන්නට යනවා. අපි මුළු හදවතින්ම මේ වෙලාවේ අවස්ථාවක් කරගමු සෙනෙවන්තය සැබෑ පසුතැවීම් කාලයකට එන්න. ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේ ඔබව විශාල සැලැස්මකට මවලා තියෙන බව දැනගෙන ඔබ වැරදි කරන්නට ඇති. නොදැනුවත් කමිනුත් වැරදි කරන්නට ඇති. මේ වෙලාවේදී උන්වහන්සේ ඉදිරිපිට කියන්න ස්වාමින් වහන්සේට ස්වාමිනී මම ඔබ වහන්සේට විරුද්ධව කරපු සියලු වැරදිවලට මට කමාව දෙන්න කියලා ඔබගේ වචනයෙන් මේ වෙලාවේදී ප්‍රකාශයටපත් කරන්න. අද දවසේ ඔබ තුල තියෙන සියලු බැමි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් උන්වහන්සේ ඉවත් කරන්නට යනවා. සෙනෙවන්තය ඔබේ ජීවිතය ගැන ඔබ මීට වඩා ස්වාමින් වහන්සේගේ කෝණයෙන් බැලිය යුතුව තිබෙනවා. ඔබව විනාශ කරන්නට සාතන් උත්සාහ කරමින් සිටින කාලයක් ඔබ කරුණ කොටගෙන බොහෝ දෙනෙක් නිදහස් වෙන්න තියෙනකොට ඔබව තාම ඔබටම නිදහස් කරගන්න බැරුව තියෙනවා සෙනෙවන්තය. උන්වහන්සේ ඔබව තෝරගත්තේ බොහෝ දුක් විඳින, වේදනාවෙන් සිටින මනුෂ්‍යයන්ව නිදහස් කරගන්නට. හැබැයි ඒ දේ තවම වෙන්න පතමින් ඔබ තුල බොහෝ දුර්වලකම් තිබෙනවා. ඒවා හදාගෙන ඔබ අද තීරණයක් ගත්තොත් ඔබ ඉතා ඉක්මනින් ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙන කෙනෙකු බවට පත් වෙලා බොහෝ දුක් විඳින, වේදනාවෙන් සිටින බොහෝ දෙනෙක්ට ගැලවීම ගේන කෙනෙක් බවට ඔබ පත් වෙන්න යනවා. සෙනෙවන්තේ ජීවිතේ පවුල්වල බොහෝ ප්‍රශ්න පීඩාවල් තියෙන යුගයක ස්වාමීන් වහන්සේ ඉදිරිපිට ඔබ මේ වෙලාවේදී ස්වාමීන් වහන්සේට හදවත බාර දීලා ස්වාමිනී මාව විනාශ කරන්න ඔබගේ වචන වලින් කියන්න. උන්වහන්සේ ඉදිරිපිට සැබෑ පසුතැවීම කරන කොටගෙන මහත් දේ, පුදුම දේ ඔබ තුල අද කරන්නට යන උන්වහන්සේ රිබාෂතු රියාලාමතලි අන්තලික ඔබට ස්වාමීන් වහන්සේ ඉඩහරින්න උන්වහන්සේගේ හදවත උන්වහන්සේ බලාගෙන සිටින සෙනෙවන්තය ඔබ තුල පුදුම දේවල් කරන පිණිස රිබාෂිකාරවතුරි අන්තලික ඔබ කරන කොටගෙන මේ දේශයේ බොහෝ තැන්වල ගැලවීම අයිති වෙන පිණිස උන්වහන්සේ බලවත් දේ කරන්නට යනවා. රිමාෂතුරි අන්තලික ඔබ ඉන්න ස්ථානයේ පසුතැවීමෙන් ස්වාමීන් වහන්සේට යාඥා කරන්න. උන්වහන්සේ ඉදිරි පසුතැවෙන සෙනෙවන්තය උන්වහන්සේට කියන්න ස්වාමීනි මම මේ දුර්වලකම් කරනවා. දැන් මට නිදහස් වෙන්නට ඕනේ ඔබ වහන්සේගේ උපකාරය දෙන්න කියලා. ස්වර්ගයේ වැඩ සිටින අති ධර්මික දෙවි පියාණනි ඔබගේ හස්තයට මගේ සහෝදර සහෝදරියෝ බාර කරනවා. ඔවුන් පියාණනි ඔබ ඉදිරියේ සැබෑ පසුතැවීමේ කාලයකට ඔවුන් ඇතුල් වෙමින් සිටිනවාද? දැන් මේ තප්පරයේ මේ හැම කෙනෙක් නිදහස් වෙන පිණිස යාඥා කරනවා. ස්වර්ගික දෙවි පියාණනි ඔබ වහන්සේගේ බලවත් හස්තය මේ පවුල කෙරේ, මේ පුද්ගලයා කෙරේ, මේ ඔබ වහන්සේව අදහන මේ අය කෙරේ ඔබ වහන්සේ තැබුව මැනව ස්වාමිනී. ඒ වගේම අද අලුතෙන් මේ වචනයට සවන් දෙනවද නොහැදිලිකාර ස්වාමීන් වහන්සේව නොදුනවත්කමේ සිටින යම් පුද්ගලයෙක්, යම් පවුලක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ උන්වහන්සේගේ ප්‍රේමය ඔවුන්ට එළිදරව් කළ මැනව ස්වාමිනී. යාඥා කරනවා ස්වාමිනී සියලු ස්වර්ගික ආශිර්වාද මේ අයට නෙලා ගන්නට ඔබගේ ආශිර්වාදය මේ වෙලාවේදී නිදහස් කළ මැනව. ස්වර්ගයේ දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ පුත්‍ර නාසරිය ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණන් මේ හැම කෙනෙක් තුළම නිදහස ඔබ වහන්සේ ඇති කළ මැනව. මොහුන්ට ස්වාමිනී ගැලවෙන්න බැරි පාපය, ඇබ්බැහිකම් වලින් දැන් නිදහස් කළ මැනව.
ස්වාමිනී දැන් ඔබගේ හස්තයට මේ පවුල් ජීවිත බාර කරලා යාඥා කරනවා. දරුවන් බාරයි, දෙමව්පියෝ බාරයි, වැඩිහිටියෝ බාරයි. දැන් මේ අයට ඔබගේ ආශිර්වාදයෙන් නිදහස් කළ මැනව. ස්වාමිනී අද දවසේ රැකියාවල් වලට පිටත් වෙන රැකියාවල් වලට යන්ට ඉන්නා වූ ඒ වගේම ස්වාමිනී බලාපොරොත්තුවෙන් ඉන්නා වූ හැම කෙනෙක් ගැන යාඥා කරනවා. ස්වාමිනී රැකියාව නැති අයට ඔබගේ ආශිර්වාදයෙන් රැකියාවක් ලබා ගන්නට ඔබගේ ආශිර්වාදයෙන් නිදහස් කළ මැනව. රැකියාවක් කරන අයගේ ජීවිතවල රැකියාව තුළ උසස් වීමක් ඔබ වහන්සේ මේ අවුරුද්දේ අවසානට පතමින් හැම කෙනෙක්ටම නිදහස් කළ මැනව. ඒ යාඥා කරනවා ස්වාමිනී මේ අයගේ ජීවිතවල පුදුම ක්‍රියාවල් සිද්ධ වෙන පිණිස. ඒ වගේම ව්‍යාපාර කරන අය ගැන යාඥා කරනවා. උන්ගේ ව්‍යාපාර ස්වාමිනී සඵලවත් වන පිණිස යාඥා කරනවා. ඔබ වහන්සේ බලවත් හස්තයෙන් නිදහස් කළ මැනව. ඒ අය ස්වාමිනී ආත්මිකව වගේම ස්වාමිනී ඔබ වහන්සේ භූමිකව ආශිර්වාද කළ මැනව. මන්ද ඔබගේ වචනේ කියන පළමුව රාජ්‍යද ධර්මිෂ්ඨකමද සබල ඉතුරු සියල්ලම මම නුඹලාට දෙනවා කියලා. මේ අය ප්‍රථමයෙන් ඔබ වහන්සේ වෛති කරගෙන ඒක ස්වාමිනී භුක්ති විඳින්න ඔබගේ කරුණාව නිදහස් කළ මැනව. දැන් පියාණනි ඔබ වහන්සේට මොහුගේ නිවෙස් 4 කොන 8 කොන බාර කරලා යාඥා කරනවා. ඔබගේ එළවලින් මුද්‍රා කළ මැනව. මොවුන්ට විරුද්ධව තියෙන සියලු අන්ධකාර බලපෑම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් වත්වන පිණිස යාඥා කරනවා. දැන් ස්වාමිනී ඔබගේ හස්තයේ සියලු කරුණු කාරණාවල් බාරයි. පියාණනි මෙයාගේ ජීවිතවල සිතුවිලි වල යම් කාරණාවක් හදවතේ තබාගෙන ඉන්නවද? ඒ කාරණාව ගැන බාර කරලා යාඥා කරනවා. ඔබ වහන්සේම ආශිර්වාද කළ මැනව. මොවුන්ගේ තියෙන ශාප යේසුස් වහන්සේගේ නාමයෙන් මේ තප්පරේම ඔබ ඉවත් කළ මැනව. දැන් සියලු දේ බාර කරමින් කැප කරන්නේ අපගේ ගැලවුම්කාර නාසරිය ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේම අති බලවත් වූ නාමයෙන් නිසාමය. ආමෙන් ආමෙන් ආමෙන්. ඔබ සියලු දෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ පිරුණා සුන්දර වූ දවසක්ම වේවා. ජේසු පිහිටයි. ඔබට අපගේ WhatsApp group එකට එක්වීමට අවශ්‍ය නම් පහත ලින්ක් එක ඔස්සේ අප හා එක්වන්න. ජේසු පිහිටයි.